පිළිසඳ ගැනීමක් කාන්තාවක් අපේක්ෂා කරනවා නම් ඒ වෙනුවෙන් කොහොමද සූදානම් වෙන්න ඕනේ කියන කාරණය ගැන. ප්‍රෙග්නන්සි එක කියලා කියන්නේ මේ හෝමෝනත් එක්ක කරන සෙල්ලමක් වගේ. එයක්. ඇත්තටම මේ ෆෝලික් ඇසිඩ් ගන්න ඕන ඇයි කාන්තාවක් දරු පිළිසඳ ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම්? ගර්භණීතාවය අපේක්ෂා කරන අම්මගෙනේ කරගත යුතු මූලික පරීක්ෂණ කිහිපයක් තියෙනවා. ප්‍රබෝධවත් දරු පරපුරක් කියන්නේ ප්‍රබෝධවත් අනාගතයක්. ඒ වෙනුවෙන් පුංචි දරුවන්ට ඔවුන්ගේම සිනහ පිරුණු ලෝකයක් තුළ වැඩෙන්න ඉඩ හදලා දෙන එක ආරම්භයේ ඉඳන්ම වැඩිහිටියන් විදිහට අපි කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසාම කිඩ්ස් ජොයි වෙතින් මෙවර ලෝක ළමා දිනේදී පොඩ්ඩන්ට හෙටක් කියලා අපි වැඩසටහනක් කරා. අපි එතනදී විශේෂයෙන්ම අම්මලට අවස්ථාව දුන්නා. Taman පුංචි පැටියෙක් බලාපොරොත්තු වුණු මොහොතේ ඉඳන්ම ඔවුන්ට තිබුණු විවිධ ගැටලු, ඔවුන්ගේ අත්දැකීම් අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් අම්මලා අපිත් එක්ක බෙදාගත්තු මේ අත්දැකීම් ගැටලුත් එක්ක අපි හිතුවා ඔවුන්ට ඒ දේවල් වෙනුවෙන් හරියට පිළිතුරු අරන් එන්න ඕනේ, මඟ පෙන්වීමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි පොඩ්ඩන්ට හෙටක් පොඩ්කාස්ට් එක මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් අද අපේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් කිඩ්ස් ජොයි අපි බලාපොරොත්තු වෙන්නේ නිරෝගිමත් දරුවෙක් මේ ලෝකයට බිහි කිරීම වෙනුවෙන් සහ ඔවුන්ගේ ලෝකය ලස්සන කරන එක. ඉතින් අද පළවෙනි එපිසෝඩ් එක අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි පැටියෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්. කියන්නේ දරු පිළිසඳ ගැනීමක් කාන්තාවක් අපේක්ෂා කරනවා නම් ඒ වෙනුවෙන් කොහොමද සූදානම් වෙන්න ඕනේ කියන කාරණය ගැන. මේ ගැන අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙනවා කන්තලේ මූලික රෝහලේ ළමා රෝග සහ පසු ප්‍රසව වාට්ටුවේ වෛද්‍ය මන්සලී ගාල්ලගේ බොහොම ආදරෙන් පිළිගන්නවා ඩොක්ටර් අපේ ප්‍රෝග්‍රෑම් එකට. ආයුබෝවන්. ආයුබෝවන්. ඩොක්ටර් දැන් ඕනම දෙයකට සුදුසු කාලයක් තියෙනවානේ, විශේෂයෙන් අපේ අම්මලා උනත් නිතරම කියන දෙයක් හරි කාලෙට දේවල් කරන්න කියලා. ඉතින් පුංචි දරුවෙක් කියන්නේ ලොකු වගකීමක්. ඉතින් ඒ වගකීම ගන්න ඕනෙත් හරි කාලෙදී. ඉතින් අපි මුලින්ම කතා කරලිමු කාන්තාවක් ගැප් ගැනීමක් අපේක්ෂා කරනවා නම් මේ ගැප් ගැනීමට සුදුසු කාලය මොකක්ද කියන එක ගැන. ඔව්, ගැප් ගැනීමට සුදුසු කාලය කියලා වෛද්‍ය විද්‍යානුකූලව අපි නිර්දේශ කරන්නේ අවුරුදු 20 ගණන් වල මැද භාගයේ සිට අවුරුදු 35 දක්වා කාලය. මේකට බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි මැටර්නල් ෆර්ටිලිටි. ඒ කියන්නේ කාන්තාවකගේ සරුබව වැඩිම කාලය වෙන්නේ මෙන්න මේ වයස් කාල සීමාව. ඊට අමතරව මැටර්නල් කොම්ප්ලිකේෂන්ස්. ඒ කියන්නේ ගර්භණීතාවය හා සම්බන්ධ සංකුලතා අවම වෙන්නේ මේ කාලය තුලදී. ඒ වගේම තමයි පෝස්ට්පාර්ටම් රිකවරි. ඒ කියන්නේ පසු ප්‍රසව ප්‍රකෘති තත්ත්වයට පත්වීම හොඳින්ම සිදුවන්නේ මේ කාලය. ඒ වගේම දැන් ඔයමගෙන් අහුවොත් එහෙම වඩාත්ම හොඳම වයස මොකක්ද කියලා මේ සුදුසු වයසින් මේ කාරණාවලට අමතරව අම්මා කෙනෙක් ෆයිනෑන්ෂියලි ස්ටේබල්, තමන්ගේ පාර්ට්නර්ගෙන් හොඳටම සපෝට් එක තියෙන, තමන්ගේ රැකියාවෙන් හොඳටම සපෝට් එක තියෙන, තමන්ගේ කලින් තිබස නිපතත්ව හොඳටම කන්ට්‍රෝල් වෙලා තමන්ගේ ඇඟ යහපත් පවත්වා ගන්න පුළුවන් කාලය තමයි හොඳම වයස කියලා අපි නිර්දේශ කරන්නේ. ඩොක්ටර් අපි දන්නවා ගර්භණී කාල සීමාව කියලා කියන්නේ කාන්තාවකගේ කායිකව මානසිකව වෙනස් වීම සිද්ධ වෙනවා. ඉතින් ගර්භණී කාලෙන් පටන් ගත්තට පස්සේ පුංචි පැටියා ඉපදුනාට පස්සේ සහ ඊට පසු කාලය කියලා කියන්නේ ටිකක් අභියෝගාත්මක අවධියක්. අම්මලා ඒ වෙනුවෙන් මානසිකව සූදානම් වීම කියන එක ඉතාමත්ම වැදගත්. ඒ නිසා අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් මේ අභියෝගයන්ට සූදානම් වීම කියන එක, මානසික වශයෙන් සූදානම් වීම කියන එක කොයිතරම් වැදගත්ද? කොහොමද ඒ වෙනුවෙන් මානසිකව සූදානම් වෙන්න ඕනේ? ඔව්, ගර්භණීතාවය අපේක්ෂා කරන අම්මා කෙනෙක්ට මානසික සූදානම් වෙන්න එක ශාරීරික සූදානම් වෙනවට වඩා ඉතාමත් වැදගත් දෙයක්. හේතුව තමයි අම්මා කෙනෙක්ට දැන් දරුවෙක් අපේක්ෂා කරන එක ඉතාමත් සතුට ගෙනත් දෙන, බලාපොරොත්තුවක් ගෙනත් දෙන දෙයක්. හැබැයි අපි හැමෝම නොදකින පැත්තක් තමයි අම්මා කොච්චර මේ පිළිබඳව අවනිශ්චිතතාවයෙන් ඉන්නවද කියන එක. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එකේ මොන වගේ සංකුලිත කියන්නේ කොම්ප්ලිකේෂන්ස් කොයි විදිහටද එයිද, මේකේ අවසාන ප්‍රතිඵලය මොනවා වෙයිද. ඒ වගේම ප්‍රෙග්නන්සි එක කියලා කියන්නේ මේ හෝමෝනත් එක්ක කරන සෙල්ලමක් වගේ. ඒ කියන්නේ හෝමෝන් චේන්ජස් එක්ක අම්මගේ මූඩ් චේන්ජස් ගොඩාක් එන්න පුළුවන්. මේවා ගැන ඉගෙන ගන්න අම්මා ප්‍රෙග්නන්සි එකට පත්වෙන්න කලින් ඉතාමත් සංකුල තත්ත්වයකට පත්වෙන්න පුළුවන් මානසිකව. එතකොට මේ අවස්ථාවේදී අම්මට සපෝටිංగ్ සිස්ටම් එකක් තියෙන එක ගොඩාක් වැදගත් වෙනවා. තමන්ගේ පාර්ට්නර්ගෙන්, තමන්ගේ ෆැමිලි එකෙන්, තමන්ගේ සමීපතම යාළුවන්ගෙන් සම්බන්ධ සර්කල් එකකින් මේ සපෝටිංగ్ සිස්ටම් එකක් තියෙන එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා ශාරීරිකව සූදානම් වෙනවට වඩා මානසිකව සූදානම් වෙන එක ඉතාමත් වැදගත් වෙනවා.
ඩොක්ටර් අපි කතා කරමු ගැප් ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම් කාන්තාවක් මොනවද කරගන්න ඕන සෞඛ්‍ය පරීක්ෂණ? ගර්භණීතාවය අපේක්ෂා කරන අම්මගෙනෙක් කරගත යුතු මූලික පරීක්ෂණ කිහිපයක් තියෙනවා. අපේ ලංකාවේ සෙටප් එකේ විදිහට අපි හැමදේම සිදු කරන්නේ බුකින් විසිට්. එහෙමත් නැත්නම් වෛද්‍යවරයා හමු වීමට යන පළවෙනිම අවස්ථාවේදී. පළවෙනි එක තමයි ෆුල් බ්ලඩ් කවුන්ට්. මේ රුධිර පරීක්ෂණයෙන් අපි මුලින්ම බලන්නේ ඇඟේ හිමොග්ලොබින් තත්ත්වය කොහොමද කියලා. ඒකෙන් අම්මගේ රක්තහීනතා තත්ත්වයක් තියෙනවද කියන එක අවබෝධ කරගන්නවා. ඊට අමතරව තයිරොයිඩ් ෆන්ක්ෂන් ටෙස්ට්. මේකෙන් බලන්නේ ඇඟේ තයිරොයිඩ් ඌනතාවයක් තියෙනවද කියන එක. ඊට අමතරව බ්ලඩ් ෂුගර් සීරීස් එකක් බලනවා. ඒකෙන් අපි කරන්නේ ඇඟේ අම්මගේ හඳුනා නොගත් දියවැඩියා තත්ත්වයක් තියෙනවද කියන එක. ඊට අමතරව STD ටෙස්ට් එකක් කරනවා VDRL කියලා. ඒකෙන් කරන්නේ අම්මට ලිංගාශ්‍රිත රෝග තියෙනවද කියලා බලන එක. ඊට අමතරව යූරින් ටෙස්ට් එකක් කරනවා යූරින් ෆුල් රිපෝට් එක. ඒකෙන් බලන්නේ අම්මට හඳුනා නොගත් මුත්‍රා සාධන තියෙනවද කියන එක. ඊට අමතරව අපිට අවශ්‍ය නම් කරගන්න පුළුවන් වෛද්‍ය නිර්දේශයට අනුව කරගන්න පුළුවන් පරීක්ෂණ තියෙනවා අනිවාර්යෙන්ම කරගත යුතු නොවන ඒවා. එකක් තමයි රුබෙල්ලා ඇන්ටිබොඩීස්. ඒ කියන්නේ කලින් අම්මට රුබෙල්ලා ආසාදන තත්ත්වයක් හැදිලා තියෙනවද කියන එක ඒකෙන් බලන්න පුළුවන්. ඊට අමතරව විවිධ විටමින් ඌනතා. අපි හිතමු දැන් සාමාන්‍ය වෙජිටේරියන් අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අම්මා කෙනෙක්ට විටමින් B ඌනතාවයන් වගේ එන්න අවදානමක් තියෙනවා. ඒ වගේ අම්මා කෙනෙක්ට වෛද්‍ය නිර්දේශයට අනුව විටමින් B තත්ත්ව කොහොමද, කැල්සියම් තත්ත්ව කොහොමද, ඊට අමතරව විටමින් D තත්ත්ව කොහොමද කියන තත්ත්වයන් ඌනතාවයන් තියෙනවද කියන එක මගහැරවා ගැනීමට බලන්න පුළුවන්. ඩොක්ටර් අපි දන්නවා දැන් කලින් ඩොක්ටර් මතක් කරා වගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී ශාරීරිකව මානසිකව විවිධ වෙනස් වීම් වලට භාජනය වීම සිද්ධ වෙනවා. ඒකත් එක්ක කාන්තාවක් දරුවෙක් අපේක්ෂා කරනවා නම් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕන නේද? ඇයි තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ කාන්තාවක් දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්? ගර්භණීතාවය කියලා කියන්නේ අම්මා කෙනෙක්ට විශාල වගකීමක්. ඒ වගේම තමයි නිරෝගී සෞඛ්‍ය පවත්වාගෙන යනවා කියලා කියන්නේ නිරෝගී ගර්භණීතාවයකට මූලිකම අඩිතාලමක්. එතකොට නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් ගැන අපි කතා කරද්දී මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය කියන මේ කොටස් දෙක ගැනම කතා කරන්න ඕනේ. අපි මුලින් මානසික සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරා. අපි කොහොමද නිරෝගී කායික සෞඛ්‍යයක් මේ සම්බන්ධව පවත්වාගෙන යන්නේ? මූලිකවම අම්මා කෙනෙක් ගර්භණීතාවය අපේක්ෂා කරනවා නම් අම්මට කලින් මොනවා හරි මෙඩිකල් කොම්ප්ලිකේෂන්ස් ඒ කියන්නේ අසනීප තත්ත්වයන් තිබ්බනම් දියවැඩියා තත්ත්වයන්, අධිරුධිර පීඩන තත්ත්වයන්, තයිරොයිඩ් ඌනතා තත්ත්වයන්, සෙක්ෂුවල් ට්‍රාන්ස්මිටඩ් ඩිසීස් ඒ කියන්නේ ලිංගාශ්‍රිත රෝග, ඒ වගේ දේ මොනෑම හෝ ආකාරයක අසනීප තිබ්බනම් වෛද්‍යවරයෙක් හම්බ වෙලා නිසි ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕනේ. ඒ තත්ත්වයන් මනාව පාලනය වෙන්න ඕනේ අනිවාර්යෙන්ම දරුවෙක් අපේක්ෂා කරනවා නම්. ඊට අමතරව අයහපත් පුරුදු තියෙනවා නම් ඇල්කොහොල් භාවිතය, දුම්වැටි භාවිතය වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවයින් අත් මිදෙන්න ඕනේ. ඒ වගේම තමයි අම්මා කෙනෙක්ගේ පෝෂණය ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම සමබල ආහාර වේලකට යන්න ඕනේ. අපි මුලින්ම කතා කරා දැන් වෙජිටේරියන් වගේ අම්මා කෙනෙක් ඉන්නවා නම් විවිධ විටමින් ඌනතාවයන් අංගේ ඇති වෙන්න පෙළඹවීමක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක වෛද්‍යවරයෙක් හම් වෙලා ඒ අනුව ඕල්ටර්නේටිව් විටමින්ස් මොනවද භාවිතා කරන්න පුළුවන් කියන එක සාකච්ඡා කරගත යුතුයි. මේ විදිහට අම්මා කෙනෙක් නිරෝගී සෞඛ්‍යයක් මේන්ටේන් කරනවා කියලා කියන්නේ නිරෝගී දරු පිළිසිඳ ගැනීමට අනිවාර්යයෙන්ම රුකුලක් වෙනවා. මේ කාලේ නිතර අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේ බර වැඩි වෙලානේ කියන එක කොහොමද කෙට්ටු වෙන්නේ කියන එක නිතරම අපිටත් තියෙන ප්‍රශ්නයක්. ඩොක්ටර් මේ උසට සරිලන බර පවත්වා ගැනීම කියන එක කොයිතරම් වැදගත්ද ගැප් ගැනීමක් අපේක්ෂා කරනවා නම් කාන්තාවක්? උසට සරිලන බර කියන එක අපි වෛද්‍ය විද්‍යාත්මක වර්ධ දක්වන්නේ ශරීර ස්කන්ධ දර්ශකයක්. එහෙමත් නැත්නම් BMI කියන එක. නියමිත BMI යගේ පවත්වාගෙන යෑම නිරෝගී ප්‍රෙග්නන්සි එකට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. BMI එක වැඩි වෙන්නත් හොඳ නැහැ, අඩු වෙන්නත් හොඳ නැහැ. BMI එක වැඩි වීම අපි අර්ථ දක්වන ස්ථූල බව කියලා. මේ ස්ථූල බව ප්‍රී ප්‍රෙග්නන්සි කාලයේ තිබීම තුලින් අම්මට ප්‍රෙග්නන්ට් කාලය තුල GDM එහෙමත් නැත්නම් ගර්භණීතාවය සහ සම්බන්ධ දියවැඩියා තත්ත්වයක්. එහෙමත් නැත්නම් PIH ඒ කියන්නේ ගර්භණීස්ථාවය සහ සම්බන්ධ අදුරුදුර පීඩන තත්ත්වයන්. මේ වගේ මැටර්නල් කොම්ප්ලිකේෂන්ස් ගර්භණීතාවය හා සම්බන්ධ සංකුලතාවලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි නෝමල් ඩිලිවරි එකක් අපේක්ෂා කරන අම්මා කෙනෙක් නම් සමහරක් විට මේ හේතුව හින්දාම සිසේරියන් සෙක්ෂන් එකකින් තමන්ගේ ප්‍රෙග්නන්සි එක එන්ඩ් කරන්න වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි
BMI යගේ අඩු වගේකට පත් වුණොත් ඒක දරුවට පෝෂණ ඌනතාවයක් විදිහට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි අඩු බර සහිත දරුපත් ඇති වෙන්න පුළුවන්, දරුවන්ගේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට අමතරව අම්මට ලැබෙන්න පුළුවන් විවිධ කොම්ප්ලිකේෂන්ස් තත්ත්වයක් තමයි අම්මට විවිධ ශාරීරික අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. කොන්ද කැක්කුම්, ඇඟේ විවිධ අපහසුතා තත්ත්ව, ඒ වගේම තමයි ප්‍රෙග්නන්සි එක පවත්වාගෙන යද්දී අම්මට විවිධ පෝෂණ ඌනතා තත්ත්වයන් විශේෂයෙන් අඩුබර වගේ අම්මා කෙනෙක් ඉන්නවනම් අම්මට විවිධ පෝෂණ ඌනතා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රී ප්‍රෙග්නන්සි කාලයේ નિયમિત BMI යගේ පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඩොක්ටර් අපි ගොඩක් අහලා තියෙන්නේ මේ ගර්භණී කාල සීමාවෙදී සහ මේ මව්කිරි දෙන කාල සීමාවෙදී තමයි අම්මා කෙනෙක් ටිකක් තමන්ගේ පෝෂණය ගැන වැඩිපුර හිතන්න ඕනේ කියලා. හැබැයි අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කාන්තාවක් ඒ කාන්තාවත් තමන්ගේ පෝෂණය ගැන හිතන්න ඕන නේද? ඔව් අනිවාර්යෙන්ම ගර්භණීතාවයේ අපේක්ෂා කරන අම්මා කෙනෙක් නම් තමන්ගේ පෝෂණය ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හේතුව තමයි දරුවන්ගේ වර්ධනය වේගවත්ම සිදුවෙන කාලයක් තමයි මුල්ම ප්‍රෙග්නන්සි එකේ මුල්ම කාල පරිච්ඡේදය. සමහරක් විට මේ කාල පරිච්ඡේදය පටන් අරගෙන ඉවරයි අම්මා තමන් ප්‍රෙග්නන්ට් කියලා දැනගද්දි. අන්න ඒ හේතුව හින්දා ප්‍රී ප්‍රෙග්නන්සි කාලයේදී අම්මා තමන්ගේ පෝෂණය ගැන ගොඩක් හිතන්න ඕනේ. එහෙම නැත්නම් දරුවන්ගේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. අඩුපත් බර සහිත දරුවන් බිහි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තට අම්මට විවිධ පෝෂණ ඌනතාවය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, රක්තහීනතා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නිරෝගී දරුවෙක් බිහි කරන්න ලොකුම අඩිතාලම වෙන්නේ අම්මගේ පෝෂණය. ඩොක්ටර් අපි අහලා තියෙන දෙයක් තමයි මේ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් මේ ෆෝලික් ඇසිඩ් ගන්න කියන කතාව අපි අහලා තියෙන දෙයක්. ඇත්තටම මේ ෆෝලික් ඇසිඩ් ගන්න ඕන ඇයි කාන්තාවක් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම්? ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ විටමින් එකක්. ඒක මූලිකවම දායක වෙන්නේ මොළය, සුෂුම්නාව සහ ස්නායු පද්ධතිය වර්ධනය වෙන්න. මං කලිනුත් කිව්වා වගේ මේ මොළය, සුෂුම්නාව, ස්නායු පද්ධතිය දරුවෙක්ගේ හැදෙන්න පටන් ගන්න ගර්භණී කාලයේ මුල්ම සීමාවේදී. එතකොට සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් තමන් ප්‍රෙග්නන්ට් කියලා සති 6න් 8න් දැනගද්දී ස්නායු පද්ධතිය ගොඩාක් දුරට හැදිලා ඉවරයි. එතකොට අම්මා කෙනෙක්ට ෆෝලික් ඇසිඩ් ඌනතාවයක් තිබ්බනම් ඒ ඌනතාවයේ ඒ දරුවටත් ඒ වෙද්දි බලපාලා ඉවරයි. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මකව අපි නිර්දේශ කරන්නේ අවම වශයෙන් දරුවෙකු කුස පිළිසිඳ ගන්න මාස 3කටවත් කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මක මාත්‍රාව වෙන්නේ මිලිග්‍රෑම් එකක්. හැබැයි සමහරක් විට ඒ මාත්‍රාව වැඩි කරලා විශේෂඥ වෛද්‍යවරු ලබා දෙන අවස්ථාවන් තියෙනවා විවිධ කොම්ප්ලිකේෂන්ස් එක්ක. ඒ නිසා දරුවෙක් කුස පිළිසිඳ ගන්න අරවම වශයෙන් මාස 3කට කලින් ෆෝලික් ඇසිඩ් ගන්න එක ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඩොක්ටර් කලින් කිව්වා මේ ෆෝලික් ඇසිඩ් කියන්නේ විටමින් එකක් කියලා. ෆෝලික් ඇසිඩ් ඇරුණම තව ගන්න ඕන විටමින්ස් වර්ග මොනවද අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක්? ඔව් අපි ලංකාවේ සෙටප් එක ඇතුලේ අම්මා කෙනෙක්ට නිර්දේශ කරන්නේ දැනට ෆෝලික් ඇසිඩ් ගන්න එක විතරයි. හැබැයි ඊට අමතරව ඔප්ෂනල් විදිහට ගන්න පුළුවන් දේවල් තියෙනවා. විටමින්ස් වර්ග ගන්නවා නම් විටමින් D ගන්න පුළුවන්. ඊට අමතරව ශුද්ධ පෝෂක විදිහට අපිට ලබා ගන්න පුළුවන් කැල්සියම්. ඒක දරුවගේ අස්ථි වර්ධනයට වගේම අම්මගේ අස්ථි ශක්තිමත්ව පවත්වාගෙන ගැනීමට වැදගත් වෙනවා. ඊට අමතරව යකඩ එහෙමත් නැත්නම් අයන් භාවිතා කරන්න පුළුවන්. රක්තහීනතාව තත්ත්වයන් මගහරවා ගන්න. ඒ වගේම විටමින් B12 වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් රතුරුදුන සෛල නිෂ්පාදනය වැඩි කිරීමක් විදිහට. විශේෂයෙන්ම කියන්න ඕනේ මම කලින් කිව්වා වගේ මේ විටමින් D, කැල්සියම්, අයන්, ඔමේගා 3 DHA වැනි දේවල් අම්මා කෙනෙක් පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයක් යටතේ. හේතුව තමයි මෙවැනි පෝෂණ ඌනතා අම්මගෙන් අම්මට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි කතා කරේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න, කියන්නේ දරු පිළිසඳ ගැනීමක් අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවක් අම්මා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණු ඩොක්ටර් මන්සලි ගාලගිට බොහොම ස්තුතියි ඩොක්ටර් අපිත් එක්ක අද එකතු වුණාට. thank you මට මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරාට. ඉතින් ප්‍රෝග්‍රෑම් එක මුල මම මතක් කරන්නේ අපි හැම දෙයක්ම හරිම පිළිවෙලට ඔයාලට අරගෙන එනවා කියලා. ඉතින් අපේ ඊළඟ එපිසෝඩ් එකෙන් අපි අරගෙන එන්නේ ගර්භණී කාලයේ පළවෙනි මාස 3ේදී මොනවද
අම්මා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා Kids Joy YouTube channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව bell icon එක click කරලා තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි Kids Joy TikTok එක වගේම Facebook එකත් follow කරලා like කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ episode එකෙන් හම්බෙමු.